කඳුකර වනාන්තරවල බහුලවත් උපකඳුකර වනාන්තරවලත් වාර්තා වෙන නෙළු විශේෂයක් වන ස්ට්‍රොබ්ලැන්තස් විස්කෝසා මේ ස්ට්‍රොබ්ලැන්තස් විස්කෝසා වල වාර්තා වෙන්නේ බ්‍රාන්ච්ඩ් ස්පයික් එකක් හොඳට ශාකණය වෙලා තියෙනවා පුෂ්පමංජරි අක්ෂය. ඒකේ මල් කුඩා මේ මුකුට නාලයකින් තමයි මල සම්බන්ධ වෙන්නේ. ඒක කියනවා gradually campanulate from the narrow cylindrical tube කියලා. ශ්‍රී ලංකාවේ ස්ට්‍රොබිලැන්තස් විස්කෝසා ප්‍රභේද දෙකක් වාර්තා වෙලා තියෙනවා. කඳුකර උපකඳුකර ප්‍රදේශවල වාර්තා වෙන ප්‍රභේදය තමයි මේක. මේකට අපි ස්ට්‍රොබිලැන්තස් විස්කෝසා වැරයිටි විස්කෝසා කියලා කියන්නේ. තව වැරයිටි එකක් වාර්තා වෙනවා ලෝලන්ඩ් රේන් ෆොරස්ට් වල. ඒකට කියන්නේ ස්ට්‍රොබිලැන්තස් විස්කෝසා වැරයිටි ඩිජිටාලිස් කියලා. දෙකේ වෙනස තමයි ඩිජිටාලිස් වල මේ පුෂ්පමංජරි අක්ෂය සොලිටරි. මෙහෙම ශාකණය වෙන්නේ නැහැ. තනි පුෂ්පමංජරි අක්ෂයක තමයි මල් හටගන්නේ. මේකේ පුෂ්පමංජරි අක්ෂයේ මේ බ්‍රැක්ට්ස් විශාලයි කැලික්ස් වලට වඩා. අනිත් ප්‍රභේදයේ ඩිජිටාලිස් වල කැලික්ස් විශාලයි බ්‍රැක්ට් වලට වඩා. ඒක තමයි දෙකේ වෙනස. මේකේ හොඳට ශාකණය වෙලා පුෂ්පමංජරි අක්ෂය තියෙන්නේ. අනිත් ප්‍රභේදේ ශාකණය වෙලා නැතු තනි අක්ෂයක තමයි මල් හටගන්නේ. මේකේ කොළ ගත්තොත් ඉලිප්සාකාර එලිප්ටික් කියලා කියනවා. පත්‍ර අග්‍රය ඇකියුමිනේට්, පත්‍ර පාදයේ කියුනියේට්, පත්‍ර ධාරයේ සෙරේට්, පත්‍රයේ උඩ මේ ප්‍රභේදයේ ස්ක්‍රැබිඩ් කියලා කියනවා. වැලි කඩදාසියක ස්වභාවය ගන්නවා. අනිත් ප්‍රභේදයේ ඩිජිටාලිස් වල පත්‍රය මේ වගේ වැලි කඩදාසියක ස්වරූපයක්, ඒ කියන්නේ ස්ක්‍රැබිඩ් ස්වරූපයක් නැහැ. හොඳට සිනිඳු රෝම වාර්තාව නොවන ග්ලැබ්‍රස් කියලා කියනවා. ඒ වගේ පත්‍රයක් තමයි. ওই විදිහට තමයි මේ ප්‍රභේද දෙක වෙන් කරලා හඳුනාගන්නේ. මේ විශේෂය 2020 ජාතික රතුදත්ත ලැයිස්තුව අනුව ලීස්ට් කන්සර්න් සංරක්ෂිත තත්වයේ තමයි පවතින්නේ.